Hi guys. Video then? Hello guys. අද හසී නෑ. මම තමයි vlog එක කරන්නේ. පසන්තු ලක්ෂණ කුලසේක. අපි ඇවිල්ලා ඉන්නේ මේ පට්ට කැලේට. කොහෙද යන්නත් මේ? ඇබඩින් නැල්ල බාන්න. ඉනි ගත්තේ නෑ ඇබඩින් නැල්ල බාන්න තමයි අපි මේ යන්නේ. ඊළ බලමු. ඔව් වාහනේ යන්න බෑ පල්ලෙහාට අපි දැන් පයින් තමයි යන්නේ කිලෝමීටර් කිතර පල්ලෙහාට යන්න දෙනවා කිව්වා. නාන්න බලන්න යන්නකෝ. ඔව් නාන්න නම් බලන්න යන්නකෝ බලමු. අපි ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා සෙට් කරමු. අඩෝ මට පුළුවන් බන්නේ. ඒක තමයි අද වතුර වැඩි කතාවකුත් කිව්වා. අලිබේර තියනවානේ. එද්දි බලමු. ඈ? ඔව්. එයාම කොහොමද දන්නේ? එත් මේ පායි. ඔව්. පයින් එන්න ඕනේ අද ඉතින්. යාළුවනේ ඔන්න දැන් අපි අපේ ප්ලේස් එකට ටික ටික ලං වෙනවා. පොඩි අමාරු පාරක් තියෙනවා යන්න. පයින් ඇවිල්ලා දැන් තියෙන පඩි පෙළ ටික බහගෙන මේ පාර යන්න. මට පේනවා ඉන්නේ. ඉතින් ලස්සනට යන්න කඩාහැල. ඔව්. මාරම ලස්සනක් තියෙන්නේ. අපි ඉන්නේ නාවල පිටි ගිනි ගත්ත තියෙන ඇබඩින් ඇල්ල. ඔයාලා මේකට එනවා නම් එන්න ඕනේ නාවල පිටියට ඇවිල්ලා නාවල පිටියෙන් ගිනි ගත්ත වෙන හැටන් පාරේ ඇවිල්ලා ගිනි ගත්ත වෙනට ඇවිල්ලා ගිනි ගත්ත වෙනෙන් තමයි එන්න ඕනේ. අපේ මල්ලිලා ටික යාළගේ පවුල කට්ටියක් තියෙනවා. අමාරු පාරක් තියෙන්නේ හන්ද අමාරු පාරක් තියෙන්නේ පහයි. ඔව් බලාගෙන බයින්ද පල්ලට යන්න පාරක් නැද්ද නේ. ඇබඩි. ඉතින් ළමයි ඔන්න තවත් ලස්සන අත්දැකීමක් ජීවිතේ එකතු කරගන්න හදන්නේ. ඇබඩින් ඇල්ලේ බෝට් රයිඩ් එක. ඉතින් කොහොම වේද කියලා. ඉස්සරහ කොහොමද? එහෙමද? මට තාම පිටිපස්සට යන්න වෙන්නේ. හරිද? බලමු ගිහලා මාර මාතල් ලැක් වෙයි කියලා එතන.
Sila yung mga ito ngayon yan eh. Abi, alam lang naman ano. Ako rin yung dapat nyo, talagang ka. So, ikan pala yun. Alam, tulad ito, agad eh. හරිය thank you නිකන් ගන්න මාන ආතල් එක සම්මු බලන්න වැඩවත් නෑ නේ ඇවිල්ලා හරි මොකයි ඉතිලා බයි ආයි දාන්න දෙන්නේ නෑ ඒකත් හරිය ආසාවක් අර අත්දැකීමක් ගත්තා ඒක නෑ කලින් වුණත් ආර්ටිස්ට් උත්සාහ වෙනවා දැන් බැරෝ ආර්ටිස්ට් අයිඩියා එකක් ටිකක් කොහොමද අද ඔයාලට පේන ඇති දෙන්නත් යනවා මාර අතල්ලක් තියෙනවා ගස්සෙන් යද්දී
හලෝ රත්තරන් යාළුවනේ වීඩියෝ අරේ මගේ රත්තරන් යාළුවනේ වීඩියෝ එකට දාන්න මේක හලෝ මේ ඉන්න අපේ අද දෙවෙනි පාටක් නෑ අසී මදු ව්ලොග්ස් ඉන්නද අසීලා කරන්නේ නැහැ ඉතින් මට ලැජ්ජයි වගේ මට තේරෙන්නේ නැහැ කියලා පස්සේ ඈ කොයිද මම දුක් මාරු කරා ඉවත් ලොක් කරනවා ඒක ඔපන් බල්ලෝරන් යනවා වගේ. ඉතින් අපි යන පාරේ මෙන්න මේ වගේ පොඩි කඩයක් තියෙනවා. ඔයාලට කූල් දොඩම් එකක් දීලා යන්න පුළුවන්. අපි දැන් දොඩම් එකක් බොන්න තමයි ආවේ. දැන් බාගෙන් 5000යි. ඔය දෙන්න දාගෙන එකපාර. එතන 1000යි. ඔව්. නෑ එක්කෙනෙක්ට 500. විනාඩි 5ක් ගන්න ගියා මේ. විනාඩි ගියා. ඔව් ඇල්ල ගාවට ගියා විනාඩි 5ක් ගන්න නැහැ කාටේ. මේ වතුර ඉඳලා ඉඳලානේ එතකොට. දැන් වැඩි තමයි. වැලිලත් යටනේ තියෙන්නේ. පොඩ වැලියෙන් පේනවා ඉස්තියක්. එතකොට එතෙන් යන්න නෑ ඔක වැලි පෑදෙද්දි මං හිතන්නේ හොඳයි ඉතින් යන්න පුළුවන්. ඉතර වෙලා තියෙන සම්මත. ඒ නම් ටීම් ගන්නකොට වැලි පෑද. අර පොටේ ඉඳලා බබා මේ මෙතන ගහන්නේ. අර පෙන්නේ බෞද්ධයන්ගේ ඔව් මට මතකයි ඒක වෙඩින් එකක් උසන්ති වනේ මම බෝර් එක ගහලා තිබුණේ. ඕන කරව දෝරේ. කාල් ඩ්‍රයින්. ඕ නෑ අපි අරගෙන සල්ලි වැඩි ඇයි මමත් පර්ස් එක ගෙනලා තිබ්බෙත් නෑ. අපේ ෂයන් සහෝදරයාට මහන්සියලු. හරිද? යමු. යද්දිදී මේ වගේ කන්ද නගින්න තමයි තියෙන්නේ. එනකොට නම් අඹුලන්නේ නැහැ. යනකොට පොඩි කන්දක් තියෙනවා. අතකට සල්ලි අරගෙන මතකද සල්ලි අරන් එන්න සිරාට මටත් පර්ස් එක අමතක වුණා. කාඩ් පේමන්ට් නැහැ. දොරම් ඉදිරියක් ගන්න. එතන ගියක් තියෙනවා. ඉතින් ළමයි අදට වීඩියෝ ඉවර කරන්න හදන්නේ. ජීවිතේ ගන්න පුළුවන් සුන්දරම අත්දැකීමක් අද ගත්තා මම. ට්‍රැවල් කරන්න ආස මේ වගේ තැන් වලට ආස එන්න පුළුවන් හැමෝම අනිවාර්යෙන් එන්න. මේ වගේ තැන් වල තියෙන ලස්සන විඳලා මේ තන විනාශ කරන්නේ නැතුව තවත් කෙනෙක්ට ඇවිල්ලා ඒ ලස්සන විඳින්න පුළුවන් විදිහට ජීවිතේට ලස්සන අත්දැකීමක් එකතු කරගෙන ඔයාලත් මේක ජීවිතේට එකතු කරගන්න. එහෙනම් අතර ගිහින් එන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම ජය වේවා.